හොඳට මේක ඔලුවට දාගන්න. හාමුදුරුවෝ දෙන්නම ගියා රුවන්වැලි සෑය වන්දනා කරන්න. නායක හාමුදුරුවෝ රුවන්වැලි සෑයේ කොත දිහා බලාගෙන කල්පනා කරද්දි පුංචි හාමුදුරුවෝ ඇහුවා නායක හාරු මොනවද කල්පනා කරන්නේ? අනේ පුංචි නම රුවන්වැලි සෑය කියන්නේ මේ මහ පොළොවේ වටිනම තැන. අපි හිස් අතින් නොයාවේ මල් ටිකක්වත් ගෙනාවේ නැහැ නෝ. පුංචි හාමුදුරුවෝ අඩියක් දෙක තුනක් පස්සට ගියා. දිව්‍ය තලයකට වැඩම කරලා එ르දියෙන් පෙරහන් කඩේට මල් කඩාගෙන ආව දිව්‍ය ලෝකේ. නායක හාරුන්ගේ අතට දුන්නා. නායක හාරු පූජා කරන ගමන් කල්පනා කළා මේ නම් මනුස්ස ලෝකේ මල් නෙවෙයි. අපේ පුංචි උන්නාන්සේට එ르දිය ඇති. එනිසා උපදෙසක් දෙන්න ඕනේ. රුවන්වැලි සෑයේ පඩිපෙළ වහිද්දි මොකද්ද කිව්වේ? පුංචි නම එ르දිය විශ්වාස කරන්න එපා. ඔයාට රැවටෙන්නත් එපා. පුළුවන් තරම් සසර දුක්ගිනි නිවා කරලා කෙලෙස් සංසිඳන රහත් වෙන්න උත්සාහ කරාපන්. ඔයා පස්සේ යන්න එපා. නෑ මං ඒව පස්සේ යන්නේ නෑ නෙවෙයි. ඔයා පස්සේ නොගිහින් මේ ඇස කන නාසය දිව ශරීරයේ සංවර කරගෙන කෙලෙස් සංසිඳුවාගෙන නිවන් දකින්න උත්සාහ කොහොමත් මං එහෙම තමයි. නායක හරුකෝ එහෙනම් එ르දිය විශ්වාස කරන්නේ නෑ කිව්වා. නායක හඳුර හැබැයි පොඩි හඳුරන්ට ලස්සන කතාවක් කිව්වා. මොකක්ද? උඹ මම කියන විදිහට හැඩ ගැහුනේ නැත්තම් දවසක උඹට එක ඇහැක් පේන පොට්ට ගෑණියෙක්ගෙන් කැඳ බොන්න වෙයි කියලා. මොකද්ද කිව්වේ? එක ඇහැක් පේන පොට්ට ගෑණියෙක්ගෙන් කැඳ බොන්න වෙයි කියලා. පොඩි හඳුරව විශ්වාස කළේ නැහැ. ඉතින් උන්වහන්සේට එ르දි බලය තිබ්බනේ. අනුරාධපුර අහසේ එහෙට මෙහෙට යනවා එ르දිය. දවසක් කොහොම යන ගමනේදී පින්වත්නි ලස්සන කටහඬක් ඇහුණා. බැලුවා මහ පොළොව දිහා. දැක්ක ලස්සන තරුණ ගැහණු ළමෙක් රෙදි වනනවා වැලක. රූපෙත් ලස්සනයි, කටහඬත් ලස්සනයි. පොඩි හාමුදුරන්ට හිතුණා මේ කාන්තාව මගේ කරගන්න තිබ්බනම් කියලා. මොකද කළේ? සිවුර ගලවලා ගහක පටලුවා, සරන් කෑල්ලක් ඇදගත්තා, ගෙදර නැවතුණා. මේ ගම්වලත් ඇති නේද එහෙම? හිටපු ගම මේ ඉන්නවා මේ නැහැ. දැන් දායකයෝ හරියට කලබල වෙනවා. බලන්නකෝ හාමුදුරනේ සිවුරු ඇරලා ගිහිල්ලා. කලබල වෙන්න එපා. පින් ඉවරයි. පින් ඉවරුනහම කොහේ හිටියත් උත වෙන්නයි වෙන්නේ. දිව්‍ය ලෝකවල දෙවිවරුන්ටත් දිව්‍ය ලෝක සැප ඉවරුනහම මොකද වෙන්නේ? දාඩිය දාන්න පටන් ගන්නවා. බෙල්ලේ තියෙන මල් මාලා පර වෙනවා. ඇඟේ ප්‍රභාස්වර ගතිය අඩු වෙනවා. දෙවිවරු දන්නවා දැන් ඉතින් පින ඉවරයි චුත වෙන්නයි යන්නේ කියලා. ආන්දරලත් එහෙමයි. වාසකම්මලට පන්සා ගියම් පේනවා බලාගත්ත අත බලාගෙන රැවුල් වවාගෙන කොණ්ඩේ වවාගෙන හැමදේම එපා වෙලා සසර කලකිරලා වගේ ඔය ඉන්නවනේ. කලබල වෙන්න එපා. පින ඉවරයි චුත වෙන්නයි යන්නේ කියලා හිත හදාගන්න. ඒ නිසා මේ සංඝයාංශේ සිවුරු ඇරියා. දැන් ඉතින් පෞල් ජීවිතේ ගත කරනවා. නෝනාගේ රස්සාව තමයි නූල් කටින එක. නූල් කටින රස්සාව. ටික දවසක් ඉඳිද්දි නෝනා කිව්වා දැන් ඉතින් පන්සලේ වගේ නිකන් කණ්ඩ හම්බ වෙන්නේ නැහැ. මාංශ වෙලා අතපය මහන්සි කරලා මොනවා හරි කරනවා. එපා රැහුව මොනවද ඔයා කරන්නේ? මං නූල් කටිනවා මටත් උගන්වන්න කිව්වා. හොඳට නූල් කටින්න ඉගෙන ගත්තා. ඉතින් දැන් මහත්තයා ව්‍යාපාරය කරනවා. නෝනා ගෙදර නැවතුණා. කාලයක් යද්දි දරුමල්ලෝ හම්බුණා. ගෙදර වැඩ වැඩි වුණා. ඉතින් කාලයක් යද්දි